12 වෙනි ප්‍රශ්නේ underline the correct verb phrase වාක්‍ය ඛණ්ඩය verb phrase කියන්නේ වාක්‍ය ඛණ්ඩය within bracket වරහන් ඇතුලේ තියෙන වාක්‍ය ඛණ්ඩය underline කියන්නේ මේ යටින් ඉරක් අදින්න හරි පළවෙනි එක if you jog every morning ඔයා ජොගින් කරනවා කියන්නේ ඔය දුවන පයින්නවා කරන්නේ උදේ පාන්දර if you jog every morning උදේ හැමදාම උදේට ඔයා ජොගින් කරොත් වරහන් ඇතුලේ තියෙනවා would lose would have lost will lose your weight කියලා මේක අපි උත්තරය ගන්න මෙහෙමයි ඈ මේක උත්තරය ගන්න මෙයා කියනවා every morning නේ every morning කියන්නේ වැඩේ sure ඒ කියන්නේ හැමදාම උදේට ඔයා ජොගින් කරොත් ඔයාගේ බර අඩු වෙනවා එහෙනම් අනිවාර්යයෙන් වෙන දෙයක් නම් will තියෙන්නේ කොහේද would lose would have lost will lose will lose කියන තුන්වෙනි එක එහෙනම් will lose පළවෙනි එකට will lose එක අපි ආ කියමු බලන්න if you jog every morning you will lose your weight හරි දෙවෙනි එක if you නම් if කියන්නේ නම්නේ if you හිස්තන නෙමෙයි වරන් තියෙනවා practice would practice had practiced හරි your speech කියන්නේ ඔය කතාව මම කරේ අපි හිතමු කතාවක් කරනවා කියලා if you හිස්තන වචන ටිකක් දාලා practice තියෙනවා if you practice your speech you would have delivered it flawlessly කියන්නේ දෝෂ අවුල් නැතුව මේ වට කතාව කරන්න පුළුවන් කියලා would have කරන්න තිබ්බා would have delivered කතාව කරන්න තිබ්බා if you එහෙනම් මොකද්ද if you නම් if කියන්නේ නම් එහෙනම් ඔයා මොකක් කරා නම්ද if you had practiced ඔයා කතාව පාඩම් කරලා හොඳට ප්‍රැක්ටිස් කරලා තිබුණා නම් had practice කරලා තිබුණා නම් if you had practiced your speech ඔයාගේ කතාව ඔයා හරියට ප්‍රැක්ටිස් කරලා තිබුණා නම් you would have delivered it flawlessly අවුලක් නැතුව කතාව කරන්න තිබ්බා කියලා තියෙනවා එහෙනම් අපිට එන්නේ උත්තරේ had practice දෙකට had practice had practice හරි තුන්වෙනි එක if I had time if I තිබුණා නම් if I had මට තිබුණා නම් if I had time මට වෙලාවක් තිබුණා නම් තේරුණානේ if I had time හිස්තන තියෙනවා would go will go had gone හිස්තන වහලා වරම් වහලා shopping with you එහෙනම් මොකද්ද මට තිබුණා නම් I would go if I had time මට වෙලාවක් තිබුණා නම් I would go මට එන්න තිබුණා shopping කරන්නත් එක්ක if I had time I would go මටත් එක්ක එන්න තිබුණා නැත්තම් මම ඔයත් එක්ක එනවා if I had හරි තුන්වෙනි එකට would go හරි හතරවෙනි එක unless you study hard unless කියන්නේ නැත්තම් unless you study ඔයා වැඩ කරේ නැත්තම් වැඩ කටයුතු කරේ නැත්තම් unless you study hard ඔයා හොඳට වැඩ කටයුතු කරේ නැත්තම් you දැන් මෙතන අනිවාර්ය වෙන දෙයක් නේ දැන් මේ හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ සමානකමක් තියෙනවා මම කියන්නේ නැහැ if you unless you study hard ඔයා හරියට වැඩ කරේ නැත්තම් ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් වෙන දෙයක් එහෙනම් අනිවාර්යෙන් මේකට will එන්න ඕන හරි ඒකයි මම කිව්වේ හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ සමානයි කියලා මම කියන්නම් unless you study hard ඔයා වැඩ කරේ නැත්තම් ඔයා විභාගේ ෆේල් වෙනවනේ
එහෙනම් අනිවාර්යෙන් will ගෙන්න ඕනේ. අලු will කීයද කියලා බලමු. Unless you study hard, you හිස්තන will not pass, would not pass, wouldn't have passed. මං කිව්වේ will එන්න ඕනේ කියලා will ආවනම් will එන උත්තරේ තමයි උත්තරේ. Unless you study hard, you won't pass. Won't කියන්නේ will not කියන එකේ තේරුම. එහෙනම් පළවෙනි හතරවෙනි එකට won't. හතර. won't කියන්නේ will not. හරි. won't. පළවෙනි මොකද්ද? If you jog every morning. ඔයා හැම උදේම ජොගින් කරොත් ඔයාගේ බර අඩු වෙනවා. You will lose your weight. අන්න will ආව. අනිවාර්යෙන් වෙන දෙයක්. හරිනේ ඉවරයි වැඩේ. ඒ වගේ තමයි මෙතනත් unless you හරියට වැඩ කරේ නැත්තම් ඔයා අනිවාර්යෙන් භාගෙ පෙල් වෙනවා. ඒක ෂුවර් වැඩක් නේ. එහෙනම් ඒකටත් will එන්න ඕනේ. මෙතන will නෙමෙයි තියෙන්නේ will not කියලා. එක්ක will නැත්තම් will not කියලා මේ ප්‍රශ්නේ තියෙන එකනේ. will තමයි එන්නේ. ඒ කියන්නේ will තියෙන එකම එක උත්තරය විතර තියෙන්නේ won't pass කියන එක. ඒ කියන්නේ will not pass කියන එක. එහෙනම් ඒක තමයි උත්තරයක්. ඒක තමයි සම්බන්ධය පළවෙනි එකේ හතරවෙනි එකේ. හරි. පස්වෙනි එක. if Kamal වරහන් තියෙනවා has had will have a telescope. telescope කියන්නේ බලන්නේ දුර දක්න නේද ඒකට කියන්නේ telescope. he would watch the star every night. රැට තරු බලන්න තිබුණා. එයා if Kamal had කමල්ට තිබුණා නම් හරිද? එතකොට මේක has නෙමෙයි දෙන්නේ. කමල් ඒක වචන හන්ද has නෙමෙයිද? නෑ. ඇයි ඒ? මේක කමල් ළඟ නෑනේ බාන්නේ. කමල් ගාව ටෙලස්කෝප් එකක් නෑ. එයාට තිබුණා නම් if Kamal had කමල්ට තිබුණා නම් if Kamal has එන්නේ නෑ එතකොට. එහෙනම් had එන්නේ. තේරුණානේ මේ කාරණාව. ඒකයි has එන්නේ නැත්තේ. if මුලට දාපු හන්දා කමල් ඒක වචන උනත් has එන්නේ had එන්නේ. කමල් ගාව තිබුණාද නෑ. if Kamal had කමල්ට තිබුණා නම් a telescope he would watch the stars. හරි. එහෙනම් පහට මොකද්ද මං කිව්වේ? had. පහට had. had. ප්‍රශ්න පහයි තියෙන පුතා එකේ 12 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න පහයි. ප්‍රශ්න පහට අපි උත්තර ලිව්වා. මේක අර if clause එක දාලා හදලා තියෙන්නේ අපි සම්බන්ධයෙන් ප්‍රැක්ටිස් වුණා නම් මේ ප්‍රශ්නේ කරගන්න තිබ්බා. යාර පොඩි බේසික් ටික තමයි මම කියලා දුන්නේ ඒකේ. හරි 13 වෙනි ප්‍රශ්නේ. අපි යන් 13 වෙනි ප්‍රශ්නෙට පුතා.